තමන්ගේ වරද පිළිගන්නව වෙනුවට ඒ වරද වසන් කරන්න තවත් වැරද්දක් කරනවා කියලා කියන්නෙම අපේ පාපය දෙගුණ තෙගුණ වෙනවා. මා ප්‍රේවන්තයනේ අද දවසේ සුද්දෝ සෝශේෂය ඉදිරිපත් කරන ආකාරයට හෙරෝත් රජතුමා තමන්ගේ සොහොවිරාගේ බිරිඳව ළඟ තබා ගනිමින් ඇත් එක්ක පෞල් ජීවිතයක් ගත කරනවා. මේක ආගමිකවත් සමාජීයවත් වැරදි නිසාම ස්ථාක ජ්වාම්මුනිතුමා ඒට විරුද්ධව කතා කරනවා. මේ ක්‍රියාවේ සමාජීය සහ ආගමික ගැටලුව ගැන හුට පහදා දෙනවා. හැබැයි හෙරෝත් රජතුමා කැමති නැහැ තමන්ගේ වරද හදාගන්න. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් හෙරෝදියස් කියන මේ කාන්තාව පවා තමන්ගේ වරද හදාගන්න කැමති නැහැ. මොකද ඇයට දැන් රාජකීය වරප්‍රසාද භුක්ති විඳින අවස්ථාවක් ලැබිලා නිසා ඇය කැමති නැහැ ඇයට ලැබිච්ච මේ අවස්ථාවන් වරප්‍රසාදයන් අහිමි වෙනවට තමන් කරන්නේ වරදක් බව දැන දැනත් ඇය වරප්‍රසාද භුක්ති විඳිනවා. නමුත් හෙරෝද් රජතුමාගේ වැරදි තීරණයක් නිසා හෙරෝදියස් කියන කාන්තාවගේ කපටිකම නිසා සත්‍ය කතා කරපු හෘදය වෙනුවෙන් පෙනී හිටපු ස්නාග ජ්වාම්මුනිතුමාව ඝාතනයට ලක් වෙනවා. මගේ ප්‍රේමන්තේනි ස්නාග ජ්වාම්මුනිතුමා තමන්ගේ ජීවිතයට වඩා සත්‍යයට ගරු කරපු කෙනෙක්. තමන්ගේ මේ ලෝකයේ ජීවිතේ වරප්‍රසාද වලින් පුරවගන්නවට වඩා දෙවියන් වහන්සේගෙන් හරිදේ කතා කරලා දෙවියන් වහන්සේගේ පණිවිඩය ජනතාව අතරට අරන් ගිහිල්ලා තමන්ගේ ජීවිතේ පූජා කළත් කමක් නැහැ කියන හැඟීමෙන් ජීවත් වෙච්ච කෙනෙක්. නිසා උන්වහන්සේ නිරන්තරයෙන්ම සත්‍යවාදීව යහපත් ජීවිතය ගත කරා. පැත්ත ගියත් උන්වහන්සේ ඇත්ත කිව්වා. ඒ නිසා අර කතාවට කියන වගේම ඇත්ත කිව්ව නිසා උන්වහන්සේගේ බෙල්ල ගියා. තමන්ගේ ජීවිතයේ නැති වුණත් උන්වහන්සේ සත්‍ය කතා කරා, සත්‍යවාදී වුණා. ඔබේ මගේ ජීවිතේ අපි හැම මොහොතකම අපි කරන වැරදි වසන් කරගන්න තව වැරදි කරනවා. ඒ වශයෙන් බොරු කියනවා, වංචාවන් කරනවා. මේක සීමාවක් නෑ. බලන්න හෙරෝදියස් තමන්ගේ වරද වහගන්න අවසානයේ හෙරෝද් රජතුමා සමග එකතු වෙලා ස්නාග ජ්වාම්මුනිතුමාව ඝාතනය කරනවා. තමන්ගේ වරද වසන් කරගන්න ඝාතනයක් පවා සිද්ධ කරන මේ රජවරුද පවුල. එනිසා මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබේ මගේ ජීවිතේ අපිට වැරදි වෙන්න පුළුවන්. අපේ මිනිස්සුયો දැනුවත්කමින් හරි නොදැනුවත්කමින් හරි වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒ වරද පිළි අරගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න යම් උත්සාහයක් දරනවා මිසක් ඒ වරද දැන දැනත් ඒක යටපත් කරගෙන වසන් කරගෙන තව කෙනෙක්ව විනාශ කරගෙන ඒ වරද වසන් කරගන්න තව කෙනෙක්ගේ ජීවිතයට යම් කරදරයක් විපතක් කරනවා කියන්නේ අපේ පාපය වරද දෙගුණ තෙගුණ වෙනවමයි. ඒ නිසා දැන්වත් අපේ අඩුපාඩුකම් පාපය පිළි අරගෙන ජීවිතය වෙනස් කරගනිමු. අපේ වැරදි වසන් කරගන්න තව කෙනෙක්ගේ ජීවිතයට හානියක් විපතක් කරන එකත් නවත්තමු. ඔබට ජෙස් පිහිටයි.